ඔබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ සියලු දෙනාම Tour Minds YouTube channel එකට. ඉතින් වෙනදා වගේම ඉතාමත් වටිනා වැදගත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ අද thumbnail එකේ දකින්න ඇති අපි මොකක් ගැනද කතා කරන්න කියලා. අද වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ tourism field එකේ job එකක් කොහොමද ලේසියෙන් හොයාගන්නේ කියලා. ඒ කියන්නේ tourism field එක අතර පස්සේ tourism field එකේ job categories ගොඩක් තියෙනවා. ඒ අතරින් ඔයගොල්ලෝ කොහොමද ලේසියෙන්ම job එකක් හොයාගන්නේ කියලා. අපි මේක ගැන කතා කරද්දී මේක sections කිහිපයකට කඩාගමු. කඩාගත්තට පස්සේ අපිට මෙහෙම කතා කරන්න පුළුවන් ආ tourism field එකේ ඔයාගේ තියෙන qualifications අනුව ඔයාට හම්බෙන job එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ previous experiences තියෙනවනේ ඒව අනුව job එක හොයාගන්න විදිය වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ CV එක නැත්නම් ඔයාගේ ස්ටෑන්ඩඩ් එක අනුව ඔයා යවන ලිපි ලේඛන වල ස්ටෑන්ඩඩ් එක අනුව ඔයාට හම්බෙන job එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඔයා තෝරගන්න වෙබ්සයිට්ස් නැත්නම් ඔයා තෝරගන්න sites අනුව ඒ කියන්නේ job එකට apply කරන recruiterත් අනුව ඔයාට හම්බෙන job එක වෙනස් වෙනවා. ඉතින් මේ ගැන කතා කරලා දැන් මුලින්ම කතා කරමු. ඔයා දැන් tourism field එකට එන්න හිතන් ඉන්නවා නම් tourism field එකේ job එකක් හොයාගන්න වෙනවා නම් ඒකට ලේසියම විදිය තමයි ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ tourism field එක related job offer කරන platforms මොනවද කියලා. ඒ platforms ගත්තට පස්සේ මට ප්‍රධාන වශයෙන්ම ඔයගලන්ට recommend කරන්න පුළුවන් platform දෙකක් විදියට හඳුන්වන්න පුළුවන්. TopJob කියන website එක. TopJob කියන website එකේ travel and tourism කියන section එකට ගියාට පස්සේ ඔයාට ලේසියෙන්ම job එකක් හොයාගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ ගැන කතා කරද්දී ඒකේ jobs කිහිපයක් තියෙනවා. ඒ ගැන කතා කරද්දී ඔයගොල්ලෝ jobs ඔයාට scroll කර කර බලත හැකි ඔයගලන්ට තියෙන jobs මොනවද කියලා. ඒක යටතේ ඔයගොල්ලෝ job එකක් තෝරගනිද්දී ඔයාලා ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. ඔයාට තියෙන qualifications අනුව මේ job එක suit වෙනවද? මොකද ඔයගලන්ට jobs කීපයකට එකපාර apply කිරීමේ හැකියාව තියෙනවා. ඒ වුණාට ඔයා job එකට apply කරද්දී ඔයාගේ qualifications සහ job එකේ තියෙන description එක අනුව ආගේ CV එකත් match වෙනවද කියලා බලලා තමයි job එකට apply කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම ආව job එකෙන් reject වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආව interview එකකටවත් කතා කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් platform එකක් ගැන මම කතා කරන්න කැමතියි. ඒ platform එක තමයි LinkedIn කියන්නේ. ඔයගොල්ලෝ දැනටමත් දන්නවද LinkedIn කියන website එක නැත්නම් සමාජ ජාලය තමයි ගොඩක්ම professional site එක නැත්නම් companies එහෙම ගොඩක් ඒගොල්ලන් professional දේවල් share කරන platform එකකදී TopJobs හඳුන්වන්න පුළුවන්. ඒ වගේම LinkedIn කියන website එකත් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ LinkedIn කියන website එක ගත්තා පස්සේ LinkedIn එකේ ඔයගොල්ලන්ට ගොඩක්ම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ jobs නැත්නම් job categories මොනවද තියෙන්නේ කියලා නැත්නම් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන profile කොහොමද maintain කරන්න කියලා ගොඩක් විස්තර තියෙනවා. ඉතින් අපි LinkedIn එකට යන්න කලින් අපි TopJob එකේ job එකක් හොයාගන්න ඉන්නේ නැත්නම් jobs කිහිපයක් ගැන අපි කතා කරලා බලමු. ඒකෙන් මම උදාහරණයක් විදිහට මේක job එකක් තෝරගත්තා. ඒ job එක ගැන කතා කරද්දී මේක travel inbound tours operation executive කියන job එක. මේක මේගොල්ලෝ විස්තරයක් දාලා තියෙනවා we are hiring travel inbound tour operation executive කියලා. ඊට පස්සේ මේක වගේ responsibilities තියෙනවා. ඔයා අනිවාර්යෙන් බලන්න ඕනේ මේ responsibilities ඔයාට කරගන්න පුළුවන්ද? ඔයාගේ previous experiences තියෙනවද? නැත්නම් මේක ඔයාට suit වෙනවද කියලා. මේකේ දාලා තියෙන විදිහට assisting coordinating functions within the travel department, maintaining and managing all database related to department, solving to our day-to-day disputes which arise between hotels. ඒ වගේ විස්තරයක් දාලා තියෙනවා. ඊට පස්සේ requirements විදිහට දාලා තියෙනවා hard working person with a positive attitude to managing all operation duties of business, proficiency in MS Office. ඒ වගේ විස්තර දාලා දෙනවා fluent in English language දාලා දෙනවා. ඒ වගේම තමයි ඔයාගේ professional growth එකට මේක වටිනවා නම් ඒ කියන්නේ ඔයාට worth කියලා හිතනවා නම් ඔයා මේ job එකට apply කරන්න පුළුවන්. ඒ වුණාට ඔයා consider කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ CV එකයි ඔයා apply කරන job position එකයි tally වෙනවද කියලා. එහෙම නැතුනොත් එහෙම ඔයාට interview එකට කතා කරන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් හිතලා බලලා මේ වගේ ඒවාට apply කරන්න. ඒ වගේම අපි LinkedIn profile එකකට ගිහිල්ලා බලමු LinkedIn එකේ ඔයා කොහොමද job එකකට apply කරන්න කියලා. LinkedIn එක ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. LinkedIn එකේ කොහොමද LinkedIn profile එකක් හදාගන්නේ, LinkedIn profile එකේ ඔයා කොහොමද jobs වලට apply කරන්නේ, profile එක maintain කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතනදී සරලව පෙන්නන්නම් LinkedIn එකේ කොහොමද job එකකට apply කරන්න කියලා. LinkedIn එකේ ගිහිල්ලා search jobs කියන තැනට ගිහිල්ලා ඔයා job එක search කරන්න. search කරාට පස්සේ ඔයාට පෙන්නනවා jobs වර්ග. ඒ කියන්නේ job title එකක් විතර ගත්තොත් එමු සමහර විදියට to executive වගේ ගෙවුවොත් එහෙම ඔයා to executive යටතේ තියෙන jobs පෙන්නනවා. ඒක ඔයගොල්ලන්ට පෙන්නන තවත් categories කිහිපයක් for you කියලා පෙන්නනවා, easy apply කියලා පෙන්නනවා, small business කියලා පෙන්නනවා, ඊට පස්සේ hospitality කියලා පෙන්නනවා. ඒකෙන් මම නම් ප්‍රධාන වශයෙන්ම easy apply කියන section එකට තමයි යන්නේ. මොකද ඔයාට easy apply කියන එකකින් ඔයාගේ CV එක දාලා ඉතා කෙටි වේලාවක් ඇතුළත ඔයාලට ඇප්ලයි කිරීමේ හැකියාව දෙන. ඒ වගේම තමයි මේකෙදිත් ඔයා
විශේෂ වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාට තියෙන qualifications වලටයි ඔයාගේ CV එකට මේක tally වෙනවද කියලා. එහෙම නැති වුණොත් එහෙම ඔයාලට job එකට යන්න අමාරු වෙනවා. ඉතින් මම කතා කරේ මේ platforms දෙක ගැන ප්‍රධාන වශයෙන්ම top job සහ LinkedIn කියන platforms දෙක. ඉතින් ඔයගොල්ලෝ tourism field එකේ ඉන්න කෙනෙක් නම් ඔයා එහෙම නැත්නම් job එකක් හොයන කෙනෙක් නම් ඔයාට කොහොමද job එකක් හොයාගන්න කියලා කාලය ගත කරන කෙනෙක් නම් ඔයාට හරියන platform දෙක තමයි top job සහ LinkedIn. ඉතින් මේ platforms ගැන මම ඉතින් වෙන වශයෙන් වීඩියෝ කතා කරනවා. අද මම ප්‍රධාන වශයෙන් කතා කරේ මේ platforms දෙකෙන් කොහොමද ඔයාලා easily job එකක් හොයාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ job එකක් හොයද්දී ඔයාගේ අනිවාර්යයෙන්ම හොඳ CV එකක් නඩත්තු කරගන්න ඕනේ. CV එක අප්ඩේට් කරගන්න ඕනේ. ඒ වගේම CV එකේ පැහැදිලි ෆොටෝ එකක් දාලා ඒවට අවශ්‍ය වෙන platforms තියෙන ඒ platforms පාවිච්චි කරලා ඔයාට CV එක build up කරගන්න හැකියාව දෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගලන්ට හිතාමත් වටිනා කරුණු රාශියක් ගැන කතා කරන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම අනිත් කටියට වෙන share කරන්නත් කියලා මතක් කරනවා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝකින් අපි ඊළඟ සතියේ හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.